ඔයාලා දන්නවද ලංකාවේ තියෙන උසම සංගිලි පාලම තියෙන්නේ කොහෙද කියලා? ඔන්න ඉතින් අපි අද ඇවිදගෙන යන්නේ මෙන්න මේ පාලම දිගේ. මේ පාලම තියෙන්නේ දැරණියගල නක්කාවිට ප්‍රදේශයේ. බ්‍රිතාන්‍ය යුගයේදී ඉදිකිරීම ආරම්භ කරපු මේ පාලම වර්ෂ 1823 දී මහජන භාවිතයට විවෘත කරා. මේ පාලම ඉදි කරලා තියෙන්නේ සීතාවක ගඟ හරස් කරලා. ඉතින් හැමෝම දන්නවා සීතාවක ගඟ කියන්නේ හිතුවක්කාර නදිය. සමනල කන්ද දිගේ ගලාගෙන එන මේ හිතුවක්කාර ඔය වැස්සත් එක්ක නිතරම ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසා මාලිබොඩ නක්කාවිට දැරණියගල අතර ප්‍රවාහනය පහසු කරන්න තමයි මේ පාලම ඉදි වෙන්නේ. අපි දන්නවා මාලිබොඩ කිව්වහම තේපොල් රබර් වගේම කුරුඳු කරාඹු නැටි වගේ කුළුබඩු වලටත් ප්‍රසිද්ධයි කියලා. ඒ දේවල් පහසුවෙන් ප්‍රවාහනය කර ගැනීමත් මේකේ ප්‍රධානම අරමුණක් වුණා ඉතින්. නක්කාවිට සංගිලි පාලම මීටර 85ක් පමණ දිගින් යුක්ත වන අතර ගඟට ඉහළින් මීටර 25ක් පමණ උසකින් පිහිටලා තියෙන්නේ. ඉතින් වසර 100ක් පමණ පැරණි මේම පාලම වරින් වරට ප්‍රතිසංස්කරණය වලටත් ලක් වෙලා තියෙනවා. දැරණියගලට අභිමානයක් වෙච්ච මේ නක්කාවිට සංගිලි පාලම බලන්න ආවොත් ඔයාලට ඒක ඔයාලගේ ජීවිතේ අමතක නොවනම අමුතුම අත්දැකීමක් වෙයි.